ආයුෂ බොහෝ වේවා වාසනාවන්ත නිරෝගීමත් දවසක් ඔබට. විශ්ව ලෝකයේ ටීවී තුලින් අදත් ඔබේ සෞඛ්‍යයට ඉතාම වැදගත් මාතෘකාවක් ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කකුල් වල මාංශ පේශී පෙරලීම එහෙම නැත්නම් කෙන්ඩ පෙරලීම කියන්නේ වේදනාකාරී සිදුවීමක්. ඔබ ඒක දන්නෝ. ඉතින් ඔබ ජීවිතේ එක්වරක් හෝ මේ තත්ත්වයට මුහුණ දීලා ඇති කියලා අපි විශ්වාස කරනවා. අද විශ්ව ලෝකයෙන් කතා කරන්නේ අන්න ඒ ගැන. සාමාන්‍යයෙන් අපේ මාංශ පේශී ක්‍රියා කරන්නේ හැකිලීම සහ ලිහිල්වීම කියන ක්‍රියාවලීන් දෙක සමතුලිතව පවත්වා ගනිමින්. මේ මාංශපේශී පෙරලීම කියන්නේ යම් මාංශපේශියක් හෝ මාංශපේශී කාණ්ඩයක් හදිසියෙම ඉතා තදින් හැකිලී ගොස් ආයෙත් ඒ තත්වෙන් ලිහිල් වීමට අපොහොසත් වීමට. සරලවම කිව්වොත් ඒක හරියට මාංශපේශියකට එකපාරටම අර ලොක් එකක් වැටෙනවා වගේ අගුලක් වැටෙනවා වගේ සිද්ධියක්. අපේ මාංශපේශීවල හැකිලීම සහ ලිහිල් වීම කියන ක්‍රියාවලීන් දෙක සමතුලිතව පවත්වා ගැනීම සඳහා ස්නායු පද්ධතියේ සංඥා සහ පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම් කියන ඉලෙක්ට්‍රෝලයිට් වල රසායනික ශක්තිය අපිට අවශ්‍ය වෙනවා. අපි බලමු මේ මාංශපේශී පෙරලීමට ප්‍රධානතම විද්‍යාත්මක හේතු මොනවද කියලා. එතනදී අපිට අඳුරගන්න ප්‍රධානතම විද්‍යාත්මක හේතු තුනක් තියෙනවා. අංක 1 තමයි විජලනය. මේකෙදි සිද්ධ වෙන්නේ මාංශපේශී වලට අවශ්‍ය ජලය සහ ලවණ නැතිවීම. ජලය නැති වුනහම මාංශපේශී සෛල උද්දීපනය වීමේ අවදානම වැඩි. ඒක තමයි මේකට තියෙන හේතුව. අංක 2 තමයි ඉලෙක්ට්‍රෝලයිට් ඌනතාවය. පොටෑසියම්, මැග්නීසියම් සහ කැල්සියම් වගේ ඛනිජ ලවණ මාංශපේශී පාලනය කරන ස්විච් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ ඛනිජ ඌන වූ විට ස්විචේ අවුල් වී මාංශපේශී අපි අර කලින් කිව්වා වගේ අගුල් වැටීමයි සිද්ධ වෙන්නේ. මාංශපේශී පෙරලීමට බලපාන තුන්වෙනි හේතුව තමයි මාංශපේශී තෙහෙට්ටුව. මාංශපේශිය දීර්ඝ වේලාවක් වෙහෙසටපත් වූ විට එහි ඇති ස්නායුවන්තයන් සංවේදී වෙලා අධි ක්‍රියාකාරී තත්වයට පත්වීමයි මේකෙදි සිද්ධ වෙන්නේ. හරි, අපි දැන් බලමු කොහොමද මේ පාදේ සිද්ධ වෙන වේදනාකාරී මාංශපේශී පෙරලීම වළක්ව ගන්න කියලා. මේ සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරලා තියෙනවා ආහාර වර්ග 8ක්. මේ ආහාර අවශ්‍ය තරමින් පරිභෝජනය කිරීමෙන් සදහටම ඔබට මේ මාංශපේශී පෙරලීමේ තත්වයෙන් මේ ගැටලුවෙන් අත් මිදෙන්නට පුළුවන්. අංක 1 කෙසෙල්. අපේ ශරීරයේ මාංශපේශී සහ ස්නායු නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට ඉලෙක්ට්‍රෝලයිට් නැමැති විද්‍යුත් ආරෝපණ සහිත ලවණ අත්‍යවශ්‍යයි කියන කාරණය අපි ඔබට කලින් පැහැදිලි කළා. ඒවා අතර ප්‍රධානතම එකක් තමයි පොටෑසියම් කියන්නේ. කෙසෙල් කියන්නේ ස්වභාවිකවම පොටෑසියම් වලින් අතිශයින් පොහොසත් පළතුරකට. ඔබ ව්‍යායාමයකට කලින් හෝ පසුව කෙසෙල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් ශරීරයේ අඩුවන පොටෑසියම් මට්ටම ක්ෂණිකව ඉහළ නැංවීමට පුළුවන්. සරලව කිව්වොත් කෙසෙල් වල අඩංගු පොටෑසියම් මාංශපේශී වලට ලිහිල් වීමේ සංඥාව නිසි පරිදි ලබා දෙන ආරක්ෂකයක් විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ. මේ නිසා මාංශපේශී අනවශ්‍ය ලෙස තදවීම සහ පෙරලීම් ඇතිවීම වැළකෙනවා. හැබැයි ශරීරයේ සජලනය, හයිඩ්‍රේෂන් කියන තත්වය හොඳින් පවත්වා ගැනීමටත් කිසි විටක අමතක කරන්න එපා. අංක 2 අලි ගැට පේර. මාංශපේශී නිසි ලෙස සංකෝචනය වීමට සහ ලිහිල් වීමට පොටෑසියම් අවශ්‍ය බව අපි දැනටමත් කතා කළා. හැබැයි ඒ සඳහා තවත් අත්‍යවශ්‍යම ඉලෙක්ට්‍රෝලයිට් එකක් තියෙනවා. ඒ තමයි මැග්නීසියම්. මේ මැග්නීසියම් වල ප්‍රධාන කාර්යයක් වෙන්නේ ස්නායු සහ මාංශපේශී වල ක්‍රියාකාරීත්වය සමතුලිත කරමින් මාංශපේශී ස්වභාවිකව ලිහිල් කිරීමට උපකාරී කිරීම. මැග්නීසියම් ඌනතාවයක් ඇති වූ විට මාංශපේශී අධික ලෙස උත්තේජනය වී පෙරලීම් හෙවත් කැක්කුම් ඇතිවීමේ අවදානමත් වැඩි වෙනවා. අලිගැට පෙර කියන්නේ ස්වභාවිකවම පොටෑසියම් වගේම මැග්නීසියම් වලිනුත් ඉතා පොහොසත් ආහාරයක්. ඇත්තටම කිව්වොත් කෙසෙල් වලටත් වඩා අලිගැට පෙරවල පොටෑසියම් වැඩි ප්‍රමාණයක් අන්තර්ගතයි. ඉතින් ඔබ අලි පෙර ආහාරයට ගැනීමෙන් මේ අත්‍යවශ්‍ය ඉලෙක්ට්‍රෝලයිට් දෙකම එකවර ඔබේ ශරීරයට ලැබීමයි සිද්ධ වෙන්නේ. අංක 3 කොළ පැහැති පලා වර්ග. කොළ පැහැති පලා වර්ග කියන්නේ කුඩා නමුත් පෝෂ්‍ය පදාර්ථවල සැබෑ බලාගාරයක් වගේ. ඒවායේ තියෙන ගුණාංග දෙකක් මාංශපේශී පෙරලීම් වැළැක්වීමේදී ප්‍රධාන කාර්යයක් ඉෂ්ට කරනවා. නිවිති සහ කේල් වගේ තද කොළ පැහැති පලා වර්ගවල ඉතා ඉහළ මැග්නීසියම් මට්ටමක් තියෙනවා. ඉතින් මේ පලා වර්ගවල කෙසෙල් වල තරම් නැතත් පොටෑසියම් සහ කැල්සියම් සංයුතියකුත් අඩංගු වෙනවා. මේන්ද ඔබේ ආහාර වේලට සැලඩ් එකක් හරි ව්‍යංජනයක් විදියට හෝ නිවිති හරි කේල් හරි එකතු කර ගැනීම මාංශපේශී පෙරලීම වළක්වා ගැනීමට හොඳ උපකාරයක් වේවි. අංක 4 මුදවපු කිරි හෝ යෝගට්. මුදවපු කිරි හෝ යෝගට් ආහාරයට ගැනීමේ ප්‍රධාන වාසිය තමයි මේක මාංශපේශී ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය කරන ප්‍රධාන ඉලෙක්ට්‍රෝලයිට් තුනම එකපාර ශරීරයට ලබා දීම. විශේෂයෙන්ම යෝගට් කැල්සියම් වලින් අතිශයින්ම පොහොසත්. කැල්සියම් මගින් මාංශපේශී වල නිරෝගී සංකෝචනයක් සහතික කරනවා වගේම යෝගට් වල පොටෑසියම් සහ මැග්නීසියම්ද සැලකිය යුතු මට්ටමින් අන්තර්ගත වෙන නිසා මේ වැඩේ සිද්ධ වෙනවා. මේ අනුව මුදවපු කිරි හෝ යෝගට් ඔබේ මාංශපේශී වල සංකෝචන ලිහිල් කිරීමේ චක්‍රය නිසි පරිදි පවත්වා ගැනීමට අවශ්‍ය කරන සියලුම ප්‍රධාන ලවණ ආදිය සපයනවා. ඒ කියන්නේ යෝගට් කියන්නේ ජලීය ද්‍රව්‍යයක් වන හින්දාම ඒක දේහයේ සජලන මට්ටම පවත්වා ගැනීමටත් උදව් කරනවා.
විජලනය කියන්නේ මාංශපේශී පෙරලීම ඇතිවීමට ප්‍රධාන හේතුවක් කියලා අපි කිව්වා. ඊට අමතරව එහි ඇති ප්‍රෝටීන් විශේෂයෙන්ම ව්‍යායාම වලින් පස්සේ හානි වූ මාංශපේශී තන්තු නැවත ගොඩනැගීමටත් අලුත් වැඩියා කිරීමටත් උපකාරී වෙනවා. අංක 5 සූර්යකාන්ත ඇට සහ වට්ටක්කා ඇට. වෙනත් බොහෝ ආහාරවලට වඩා වැඩි මැග්නීසියම් ප්‍රමාණයක් මේ බීජවල අඩංගු වෙනවා. මැග්නීසියම් මාංශපේශීවල ස්නායු අවසානයන් එහෙම නැත්නම් නර්ව් එන්ඩින් සංසුන් කිරීමට සහ මාංශපේශී තන්තු සම්පූර්ණයෙන් ලිහිල් කිරීමටත් උපකාරී වෙනවා. ඒ වගේම වට්ටක්කා ඇට පොටෑසියම් වලිනුත් පොහොසත්. සූර්යකාන්ත ඇටවල අඩංගු ප්‍රෝටීන් මාංශපේශී අලුත් වැඩියා කිරීමටත් සිංක් වගේ අනෙකුත් ಖನಿಜ ලවණ ස්නායු ක්‍රියාකාරීත්වය ස්ථාවරව තබා ගැනීමටත් උදව් කරනවා. මේ ඇට වර්ග ප්‍රමාණයෙන් කුඩා වුණත් ඒවායේ ඇති සෞඛ්‍ය සම්පන්න මේදය සහ තන්තු නිසා ඒවායේ පෝෂක පදාර්ථ රුධිරයට අවශෝෂණය වන්නේ ඊටාම සෙමින්. ඒ නිසා ඒවා ඉක්මනින් දහඩියත් එක්ක ශරීරයෙන් ඉවත් වනවා වෙනුවට දීර්ඝ කාලයක් තිස්සේ ඉලෙක්ට්‍රෝලයිට් මාංශපේශී වලට නිකුත් කරනවා. මේ නිසා සූර්යකාන්ත ඇට සහ වට්ටක්කා ඇට නිතර අනුභව කරන අයගේ මාංශපේශී පෙරලීම සිද්ධ වෙන්නේ හරිම කලාතුරකින්. අංක 6 බතල. මාංශපේශී පෙරලීමකට හේතු වෙන්නේ විජලනය සහ ඉලෙක්ට්‍රෝලයිට් උණතාවයක් පමණක් නෙවෙයි. ඉතා මහන්සි වී ව්‍යායාම කිරීම හෝ වැඩ කිරීම නිසා මාංශපේශීවල ගබඩා වී ඇති ශක්තිය ග්ලයිකෝජන් ප්‍රමාණය ක්ෂය වී ගිය පසුත් මාංශපේශී පෙරලීම සිද්ධ වෙනවා. බතල අනුභවයෙන් අපිට මේ ද්විත්ව ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. මධ්‍යම ප්‍රමාණයේ බතල ගෙඩියක කෙසෙල් ගෙඩියක ඇති ප්‍රමාණයට වඩා දෙගුණයක් පමණ පොටෑසියම් අන්තර්ගත වෙනවා. බතලවල පොටෑසියම් විතරක් නෙවෙයි මාංශපේශී ලිහිල් කිරීමට අවශ්‍ය කරන මැග්නීසියම් සහ සංකෝචනයට අවශ්‍ය කරන කැල්සියමුත් සැලකිය යුතු ප්‍රමාණයකින් අන්තර්ගතයි. මේ ඉලෙක්ට්‍රෝලයිට් ත්‍රිත්වයම එක්වීම මාංශපේශී පෙරලීමේ වැළැක්වීමට විශිෂ්ට සහයෝගයක් ලබා දෙනවා. බතල කියන්නේ සෙමෙන් ශක්තියම උදාහරණ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් ප්‍රභවයක්. ඔබ ව්‍යායාම කිරීමට කලින් බතල ආහාරයට ගත්තොත් මාංශපේශීවල ශක්තිය ක්ෂය වී යාම හේතුවෙන් සිද්ධ වන මාංශපේශී පෙරලීමක් කිසිම වෙලාවක සිද්ධ වෙන්නේ නැහැ. අංක 7 ඩාර්ක් චොක්ලට්. චොක්ලට් වල අඩංගු කොකෝවා ප්‍රමාණය වැඩි වෙන්න එහි අඩංගු වෙන මැග්නීසියම් ප්‍රමාණයත් ඉහළ යනවා. මේ හින්දා චොක්ලට් කැබැල්ලක් දෛනික මැග්නීසියම් අවශ්‍යතාවයේ සැලකිය යුතු කොටසක් පහසුවෙන් සපුරාලනවා. මේ නිසා ඔබ 70%ට වඩා කොකෝවා අඩංගු චොක්ලට් කෑල්ලක් ආහාරයට ගත්තොත් ඒක ඔබගේ දෛනික මැග්නීසියම් අවශ්‍යතාවයේ සැලකිය යුතු කොටසක් බවට ඒක පත් කරගන්න පුළුවන්. ඒ වගේම ඩාර්ක් චොක්ලට් වල පොටෑසියම් උත් අන්තර්ගතයි. ඊටත් අමතරව මේකේ තියෙන ෆ්ලැවොනයිඩ් ප්‍රතිඔක්සිකාරක මගින් රුධිර සංසරණය වැඩි දියුණු කරගන්නටත් උපකාරී වෙනවා කියලා පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. ඉතින් හොඳ රුධිර ප්‍රවාහයක් මගින් මාංශපේශී වලට ඔක්සිජන් සහ පෝෂක පදාර්ථ වේගයෙන් ලැබෙන අතර එමගින්ද මාංශපේශී පෙරලීම ඇතිවීමේ අවදානමත් අඩු කරනවා. ඇත්තටම ඩාර්ක් චොක්ලට් ඔබේ මාංශපේශී ලිහිල් කරන ප්‍රබල මැග්නීසියම් මාත්‍රාවක් රසවත් ආකාරයටයි සපයන්නේ. හැබැයි හොඳම ප්‍රතිඵල සඳහා සීනි ඉතාම අඩු 70%ට වඩා වැඩි කොකෝවා ප්‍රමාණයක් අඩංගු චොක්ලට් ප්‍රමාණයක්ම තෝරගන්න ඕනේ කියන කාරණය මතක තියාගන්න. අංක 8 බෝංචි සහ පරිප්පු. කෙසෙල් පලා වර්ග සහ චොක්ලට් වගේම බෝංචි සහ පරිප්පු කියන්නේත් මැග්නීසියම් වලින් අතිශයින් පොහොසත් ආහාර වර්ගවලට. ඒ වගේම තමයි මේ රනිල භෝගවල පොටෑසියම්ද බහුලව අඩංගු වෙනවා. ඒක ඉලෙක්ට්‍රෝලයිට් සමතුලිතතාවය පවත්වා ගනිමින් මාංශපේශී තන්තු අතර නිසි සංනිවේදනයක් පවත්වා ගන්නවා. ඇත්තටම රනිල භෝග කියන්නේ ශාක පදනම් වූ ප්‍රෝටීන් වල විශිෂ්ට ප්‍රභවයක්. එමගින් මාංශපේශී පටක ඉක්මනින් අලුත් වැඩියා කිරීමටත් උදව් කරනවා. ඊට අමතරව ඒවා ඇති සෙමෙන් දිරවන කාබෝහයිඩ්‍රේට් සහ තන්තු මගින් ව්‍යායාම සඳහා දිගුකාලීන ශක්තියක් සැපයීමත් සිද්ධ කරනවා. ඒ නිසා ශක්තිය අහිමි වීම නිසා ඇතිවන කකුල් කැක්කුම් මෙමගින් ඔබට වළක්ව ගන්න පුළුවන්.